වෙසක් පොයේ දවසේ. ඒ හින්දා තමයි දැන් අපි වෙසක් උත්සවය පවත්වන්නේ නේද? වෙසක් කූඩු හදනවා, වෙසක් කාඩ් අපි ඇඳලා හරියා නේද? ඒ වගේ ඔක්කොම කරන්නේ වෙසක් උත්සවයේ හින්දා නේද? තව ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. අද ඉතින් වෙලා මැදනේ අපිට ප්‍රශ්න අහන්නත් නේද? ඒ හින්දා අපි දැන් සමිතිය පටන් ගමු නේද? ඔයාලට ඔක්කොම මතකයි නේද? ගෙදර වැඩත් අපි ඊළඟ දවසේ බලන්න. අන්නත් වෙලා ගිහින් අපි දැන් සමිතිය කරමු. හැමෝම සමිතියට ලෑස්ති වෙලාද ආවේ? දැන් ලෑස්ති වෙලා ඒවා. නේ? ගමිනි ඔක්කොම කියලා එක එක කෙනා බාරගත්තේ දැන් අහගෙන යන ගමිනි කියනවා. පුතා මොකද්ද පුතේ සමිතිය කරන්නේ? මතක් කරගෙන කියන්නේ. සමිතිය මොකක් හරි සින්දුවක් හරි මම සින්දුවක් කියනවා. මෙයා සින්දුවද? මෙයා නෑ පුතා ලොකු අම්මා ගැන කතාවක් මේ දන්නේ මල්ලිය. අවින් මල්ලි සින්දුවක්. නේද? මෙයා අරබි සින්දුවක්. ඉංග්‍රීසි සින්දුවක් කියන්නේ. ටියාරක් නැත්ද? ඩාන්ස් එක හරියට නැටුමක් ඈ. යමු පුතා මොකද උතේ? කවියක්. දසමාසේ නෑ. මාවැලි බින්ද. මාවැලි බින්ද. කවියක් ඈ. මොකද සින්දුවක් නේද? කවියක්. සින්දුවක් නේ. එසන්දි එසා උත්තරේ ගැන කතාවක් ඈ. එනික මොකද මේ වාදනය? මේ තුලිත් කවියක්. වාදනය ඒ වාදනය. හරි. ඉතින් සින්දුවක්. සින්දුවක් දෙක සින්දුවක් මේ සෙයිද තමයි හදන්නේ කවියක් සින්දුවක්ද කියනවා හරි එහෙනම් දැන් අපි සමිතිය කරමු පුතේ අද අකුරු කරන්න වෙලා මදි අනේ අනිත් දවසේ අපි කරමු හොඳට අද අනුරාධපුරේ අද කරුවාට පස්සේ ලංකාවට ගිහින් එන්න යනවා කුමාරී ආන්ටි තමයි කරන්නේ කුමාරී ආන්ටිට හොඳට උදව් කරලා කවුරුත් කරදර කරන්නේ නැතුව හොඳට කරන්න ඕනේ හොඳද දඟලන්න බෑ හොඳට උදව් කරන්න ඕනේ නේ ඊපස්සේ ගම්පත් ක්ලාස් කරමු